ඔයගොල්ලන්ට අදත් මම ගෙනල්ලා තියෙන්නේ රුපියල් 2000කට 1500කට වගේ අඩුවට tripod එකක් unboxing කරන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද කියලා. ඉතින් ඔන්න අපේ tripod එක තියෙනවා ඉතින් ගැම්මට. ඉතින් අපි මුලින්ම ඉස්සරහා ගත්තොත් tripod එකේ පොඩි රූපයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ පැත්තෙන් අපිට සඳහන් කරලා දීලා තියෙනවා මේකේ උඩ කොටසේ මේ ඇඩ්ජස්ට්මන්ට් වගේ දේවල් සහ රොටේට් කරන්න පුළුවන් සහ 420 ග්‍රෑම් මේක බරයිලු. ඉතින් මේක tripod 3110 කියන tripod වර්ගය. ඒ වගේම head තුනකින් පුළුවන්. ඒ වගේම built-in level එකක් තියෙනවා සහ aluminium legs තියෙන්නේ. ඒ වගේම quick level lock එකකුත් තියෙනවලු මේකේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩ වාසි මේ tripod එක. ඉතින් ඒ වගේම තව අනිත් පැත්තෙන් ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් adjustment තුනක් තියෙනවලු උඩ. ආය හතරක් තියෙනවලු adjustment. ඊට පස්සේ අපිට camera mount කරන්නත් පුළුවන්ලු. ඒ වගේම rubber clips තියෙනවලු. ඉතින් rubber clips කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. rubber clips කියන්නේ ඉතින් ඔයගොල්ලෝ මේක කියන්නේ ටයිල් එක වගේ බිමක වගේ තියලා තියෙනවා නම් ඒ ඔයගොල්ලන්ට ලිස්සන්න නැතුව තියාගන්න පුළුවන්. දැන් මම මේ උඩින් දාන ෆොටෝ එක වගේ ඒ ඔයගොල්ලන්ට පේනද ලිස්සන්න නැතුව ඒ රබර් ක්ලිප් වලින් තියාගෙන ඉන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් ඒක තමයි අපේ රබර් ක්ලිප් කියන්නේ. හරිද? ඉතින් අපි දැන් tripod එක unbox කරලා බලමු. ඉතින් මේ දැන් ඔයගොල්ලන්ට උඩින් වැටුනේ මම කලින් වීඩියෝ කරන සහ දැන් වීඩියෝ රෙකෝඩ් වෙන tripod එක. ඉතින් දැන් ඔන්න අලුත් tripod එකක් තියෙනවා. ඉතින් කොහොම හරි ඉතින් ඔන්න අපේ tripod එක ගත්ත ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ පොඩි ලස්සන මේ කළු පාට රෙදි වලින් හදපු කේස් එකක ඉතින් මේක දාලා ඒවල තියෙනවා. ඉතින් අපි ඒක මේකේ තියෙන මේ රෙදි වලින් හදලා තියෙන හොඳ රෙද්දක්. ඉතින් අපි ඒකත් එළියට බලමු. දැන් ඒක ඇතුලේ තමයි අපේ tripod එක තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. පේන්නේ නැහැ නේ. හරි. ඉතින් ඔන්න අපේ tripod එක එළියට ගන්න කලින් අපිට තියෙනවා මේ දැන් මේක camera mount නේ. ඔයාලට camera එකක් නැත්තම් phone එකක් නම් තියෙන්නේ. ඉතින් phone එක mount කරන්න මේ වගේ කෑල්ලක් එනවා. ඉතින් ඒකට මේ කෑල්ල මේකට mount කරගන්න පුළුවන්. ඉතින් අපි ඒක ඉස්සරහට කතා කරමු කොහොමද කරන්න කියලා. ඉතින් ඔන්න තියෙනවා අපේ tripod එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපේ tripod එක ඉතින් මේ විදිහට එළියට ගත්තම ඉතාලම පෙනුමෙන්ම වාසි විදිහට අපේ tripod එක අවිල්ල තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපේ tripod එක දැන් මම මේ විදිහට දිග අරගත්තා. අපේ tripod එක ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් බලන්න දැන් ලුක් එක. හරි ඉතින් දැන් අපේ tripod එකේ adjustment ගැන කතා කරන වැඩේ තමයි අපිට තියෙන්නේ. දැන් මේක level එකක් ඇවිල්ලා තියෙනවා කිව්වා. ඉතින් ඒකත් ගැන කතා කරමු. ඉතින් ඔන්න මම මේක වෙන place එකකට අරන් ආවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මොකද අතන මේ තියාගෙන මේ adjustment ගැන කතා කරන්න කිව්වොත් ඉතින් මට වෙනම සිස්ටම් එකක් එතන හදන්න වෙන හින්දා. ඉතින් මම මේක බිමට අරන් ආවා. ඉතින් මට තවත් ලේසි. ඉතින් ඔන්න මම ඕගොල්ලන්ට මුලින්ම කියලා දෙන්නම්. මෙන්න මේ අණ්ඩක් වගේ තියෙන කෑල්ලෙන් අපිට පුළුවන් වම් පැත්තට කරකවල බුරුල් කරලා මේක උඩ පල්ලෙහාට මූව් කරගන්න. ඉතින් දැන් මම මේක චුට්ටක් මූව් කරලා තද කරගෙන පෙන්නන්නම් ඕගොල්ලන්ට. හොලවන්න බෑ. දැක්කනේ. දැන් බුරුල් කරත් ඉතින් ආයෙ උඩින් උඩ පල්ලෙහාට මේ කරගන්න පුළුවන්. ඉතින් මම දැන් එන්නේ ආයෙ තද කරගන්නවා. ඔයගොල්ලන්ට මතක ඇති අරගේ පෙට්ටියේ තිබුණා ලෙවල් එකක් මේකේ තියෙනවා කියලා. ඉතින් අපි බලමු මේ දැන් මේ ලෙවල් එක කොහෙද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ ලෙවල් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඒක ඩොට් එකක් යනවා. ඉතින් ඒ ඩොට් එක මෙන්න මේ වගේ අර ඉරිද එකක් තියෙන්නේ. ඒ තියෙන මැදට ගත්තාම පස්සේ අපිට ලෙවල් මේක බැලන්ස් කරගන්න පුළුවන්. දැන් මම මේක බැලන්ස් කරගෙන ඉන්නවා චුට්ටක් පුළුවන් විදියට. දැන් බැලන්ස් කරගත්තා. හරි. එහෙනම් මම මේක බැලන්ස් කරගෙන අරක තද කරගත්තා. ඉතින් ඊට පස්සේ අපිට ඊට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් මේ වගේ නට්ටයක් වගේ එකක්. ඒකෙන් අපිට මේක මෙහෙම දෙපැත්තට කරකවන්න පුළුවන්. කලින් අරකින් උනේ උඩට පල්ලෙහාටනේ. දැන් මේකෙන් අපිට පුළුවන් දෙපැත්තට කරකව ගන්න. ඊට වමට දකුණට. මෙන්න මේ විදිහට full rotate 300 අංශක 360ටම පුළුවන් ඉතින්. ඉතින් හරි ඉතින් මේ කැමති ගානට කරගෙන තද කරගත්තම ගොඩාක් හොලවන්නවත් බෑ. හරි ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේ දෙකටත් උඩින්ම තියෙන එක මේ කරාම අපිට පුළුවන් අර කෑල්ල උඩ පල්ලෙහා කරගෙන ආයෙත් තද කරගන්න.
ඊපස්සේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට තද කරන් පස්සේ ආයේ ඒක උඩ පල්ලෙහා ගන්න බැරි වෙනවා තද කරාම. ඊට පස්සේ මම දැන් ඔයගොල්ලන්ට කියන්නම් මේකේ තියෙන උස් කරන ඇඩ්ජස්ට්මන්ට් මොනවද කියලා. ඒවලට වෙනත් ඒ ඔක්කොටම මා රෝඩින් කතා කරපු ඔක්කොටම පල්ලෙහෙන් තියෙන ඇඩ්ජස්ට්මන්ට් එකක්. ඒක බුරුල් කරලා අපිට පුළුවන් මේක ට්‍රයිපොඩ් එක තව උස් කරගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ මම ඒක දැන් උඩරිම ඒ ගානින් උඩරිම උස් කරගත්තා. මම මේක තද කරගත්තා පස්සේ ආයෙ දැන් මේක පල්ලෙහාට බහින්නේ නැහැ. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඒකත් උස් කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඒක දැන් තද කරගෙන තියන්නේ අන්න මේ වුණා. ඔන්න හරි දැන් අපි මේ legs කකුල ඔයගොල්ලන්ට මේ දික් කරගෙන පෙන්නන්න. ඉතින් ඔයගොල්ලන්ට දැන් මම කකුල් ටික දෙක ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ක්ලිප්ස් තුනක් තියෙනවා. ඉතින් මේකේ මේ ක්ලිප්ස් තුන කිව්වේ අරක තිබ්බ පෙට්ටිය මතක ඇති ඔයගොල්ලන්ට ගහලා හතරක් කියලා මෙතන තුනයි උඩ එකයි හතරයි. ඉතින් මෙන්න විදිහට ක්ලිප්ස් ටික දාගෙන මම මේ ටික මේකට ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා දැන් මම එකක් මේකට ගත්තා. ඉතින් මේ විදිහට ඉතින් තව දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. එකක් මේකට ගත්තා. ඒ දෙකත් අපි මේකට ගමු. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම ඉතින් තුනේම ක්ලිප් හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක හදාගත්තා. දැන් ඉතින් මේක හිටව ගමු. ඔයගොල්ලන්ට පේනවා ඇති හිටව ගත්තම ඉතින් මේ විදිහට අපිට ගොඩක් උසයි ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මම දැන් උඩරිම උස් කරලා දෙන්නේ. ඉතින් දැන් අපිට පුළුවන් මං ගාව කැමරා එකක් නැහැ. ඔයා ගාවත් කැමරා එකක් නැති වෙන්න පුළුවන්. කැමරා එකක් තියෙනවා නම් මෙතෙන්ට මවුට් කරගන්න පුළුවන්. ඉතින් මං ගාව කැමරා එකක් නැති හින්දා මම මේ විදිහට මේ අපිට හම්බෙච්ච ෆෝන් හෝල්ඩර් කැල මේකට රඳව ගන්නවා. ඉතින් මේක කැමරා ෆෝන් දෙකටම පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් කිව්වා මතක ඇති. ඉතින් මම මේක දැන් පොඩ්ඩක් පහත් කරගන්නවා. නැත්තම් මට මේක දාගන්න අමාරුයි. නැත්නම් ඔයගොල්ලෝට වීඩියෝ එක පේන්නේ නැහැ නේ කොහොමද? හරි ඉතින් මෙන්න තියෙන අපේ ෆෝන් හෝල්ඩර් කැල්ල. ඉතින් අපි මේකට තියලා ඉතින් ඔයගොල්ලන්ට මේක රඳවගෙන පෙන්නන්නම් මම. මේ විදිහට රඳව ගන්නවා මේක ඉතින් ඔයගොල්ලෝ පේනවාද? ඉතින් ඒ වගේම කියන්න තියෙන ඉතින් වීඩියෝ එක ඉදිරියට ඔට්ටු සිරන්න කලින් මගේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම like එක වීඩියෝ එකට දාන්න යන්න. වගේ අවසාන වෙනකොට මේ වීඩියෝ එක දැක්ක දෙයාගන්නත් ඔයා මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් ඉතින් ඔය කතාව බත ඔක්කොම අමතක කරාම ෆෝන් හෝල්ඩර් එකක් මම රඳව ගත්තා. මේ විතරනම් මට ෆෝන් එකක් මේකට රඳවන්න ෆෝන් එක නෑ මං ගා. හරිද? මගේ අනිත් ෆෝන් එක ගෙදර මේ ෆෝන් එකෙන් තමයි මම ඉතින් වීඩියෝ කරන්නේ අනිත් ෆෝන් එක. හරි. කොහොම හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා දැන් මම රිවිව් එකක් පෙන්නන්න ඔයගොල්ලන්ට මේක. හරි ඉතින් ඔයගොල්ලෝ දැක්කා ඉතින් මේකේ තියෙන ලස්සන රිවිව් එකක්. ඉතින් දැන් අපි කතා කරමු මේක මම මොන වගේ මුදලකටද මිලදී ගත්තේ කියලා. ඉතින් අපි යන්න එහෙනම් ආයෙත් එවත්තට. ඉතින් ඔන්න දැන් මම අපේ tripod එකෙන් තමයි වීඩියෝ වෙන්නේ. අර මෙතන කොනේ තියෙන ඔයගොල්ලන්ට පේන තේ අනිත් එක. ඉතින් කොහොම හරි මම මේක මිලදී ගස්සේ දරාසින්. ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා. දරාසින් තමයි මම මේක මිලදී ගත්තේ. ඉතින් මේක 1400 ගාණක් තමයි වුණේ. 480 ගාණක්. ඉතින් මම මේක link එක පුළුවන් වුණොත් පහලින් දාලා තියන්නම්. දැන් නම් අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඔයගොල්ලන්ට bye.